හායි යාළුවනේ කොහොමද ඉතින් ඔයාලට ඔන්න ඔයාලව අදත් ආදරෙන් පිළිගන්නවා අපේ channel එකට. ඔන්න අද වීඩියෝ එකෙන් මම අරන් ඉන්නේ අපි වෙසක් එකට කොහෙද ගියේ කියලා. ඉතින් ඇත්තටම වෙසක් එකට අපි ගියේ දඹුල්ලේ. ඉතින් යන්නේ මගතොටේ අපිට දන්සැල් කීපයකුත් හම්බුණා. ඒවා වැඳගෙන යන්නත් අපි අමතක කළේ නෑ. ඊට පස්සේ අපි කෙලින්ම දඹුල්ල රජමහා විහාරයට තමයි ගියේ. ගොඩක් දවසකින් vlog එකක් ගේන්නත් බැරි වුණ නිසා ඉතින් අපම පොඩි වීඩියෝ ක්ලිප්ස් ටිකක් අරගෙන vlog එකක් අරන් ආවේ අද. ඉතින් දිගටම වීඩියෝ එකත් එක්ක රැඳිලා ඉන්න. අපි අන්තිමේට කොහෙද ගියේ තවත් ලස්සන තැනකට ගියා. ඒ කොහෙද කියලාත් බලන්න අනිවාර්යෙන් වීඩියෝ එක අන්තිම වෙනකම් බලන්න. ගත්තම වීඩියෝ නෑ ඒ වාඩ මන් දුන්නේ ඉස්සරහට දාගන්න Cabang dari cara belajar matematika dari cara dengan itu nak cara dicoba dari belajar dari palu cabang dari bahasa kita dijelaskan di bahasa dengan di buat yang ඔයා මේක උඩද කීවේ? මේක උඩද කීවේ? ඉතින් දඹුල්ලේ කීප වතාවක්ම ආවට මං කවදාවත් ඒ වෙනකොට මේ ලෙන් විහාරයේ තියෙන තැනට නැගලා තිබ්බේ නෑ. ඉතින් මේ පාර නම් අවුව තිබ්බත් කමක් නෑ කියලා හිතලා මේ නගිනවා කියලා හිතානම තමයි ගියේ. ඉතින් අපි ලෙන් විහාරයේ තියෙන දෙයටත් ගියා. උඩටම නැග්ගාම ඉතින් ඔන්න ඔහොම තමයි වටේම පේන්නේ. මාරම ලස්සනයි. ඉතින් වෙසක් පොය දවසේ සිරස වෙසක් කලාපයේ තිබ්බෙත් මේ දඹුල්ලේ. ඉතින් අපි යන දවසේ සෙනගත් ගොඩ හිටියා. යනකොට ලෙන් විහාරය උඩ ඉතින් ලයිව් ප්‍රෝග්‍රෑම් එකක් යනවා. අපිට ඒකත් බලා ගන්න පුළුවන් වුණා.
ඊළඟට ඉතින් අපි ගියේ ඉබ්බන්කට්ටේ සංකස්සපුර ආරණ්‍ය සේනාසනයට. ඉතින් ඒකත් හරිය ලස්සන පන්සලක්. මේ ඔයාලා දඹුල්ල යනවා නම් අනිවාර්යෙන් මේ පන්සලටත් යන්න. හරිම ලස්සන තැනක තියෙන හරිම ලස්සන පන්සලක්. ඉබ්බන්කට්ට ජලාශය ළඟම තමයි පන්සල තියෙන්නේ. ඉතින් මේ පන්සලේ ඉඳලා ජලාශය ඔන්න ඔය විදිහට තමයි පේන්නේ. මාරම ලස්සනයි. අනිවාර්යෙන් ඔයාලත් දඹුල්ල යනවා නම් ගිහින් බලන්න.